එහෙනම් මෙන්න මේ මගේ කියා අපි අල්ලා ගන්නා වූ දේවල් වල ස්වභාවය තුළ එහෙනම් ආනන්න අපි ඇති කරගන්නේ දැඩි බැඳීමක් දැඩිසේ අල්ලා ගැනීමක්. එහෙනම් ඒ අල්ලා ගැනීම තුළමයි අපේ සංසාර පැවැත්ම බලවත් කරනු ලබන්නේ. පින්වත්නි, මේ නිසා බුදුරජාණන් දේශනා කරනවා අපි නිතරම උත්සාහ කරගත යුතු තිබෙනවා තණ්හක්කයෝ නිරෝධය. එහෙනම් තණ්හාව අඩු කර ගැනීමේ ක්‍රමවේදය පුරුදු කරගන්න. එහෙනම් තණ්හාව අඩු කර ගැනීමේ ක්‍රමවේදය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කුමක්ද? ඒ සඳහා තමයි අපි දන් දෙන්නේ, සිල් රකින්නේ, ගුණධර්ම පුරන්නේ. එහෙනම් ඒ නිසායි දස පාරමිතාව පළමු අංකය දානයයි. දස රාජධර්ම වල පළමු අංකය දානයයි. සතර සංග්‍රහ වස්තුවේ පළවෙනි අංකය දානයයි. එහෙනම් මේ දානය මේ ආදී හැම වෙලාවකදීම පළමු අංකයේ හැටියට දේශනා කළ වදාළේ එයි. මේ දීමනා පරිත්‍යාගය තුලින්මයි අපේ මනස හදන්නේ නිවැරදි මාවතර මගට යොමු කරවන්නේ.